අයිබෝන් මම මේ කතා කරන්නේ ලාංකීයකත්වය ගැන. අපේ ලංකාවේ රසකාරක ලංකාවේ ගන්න තියෙන දේවල් ලංකාවේ ස්වභාවයේ පරිසරය තුළ ඇතිවෙන්නා වූ විෂමතාවත් එක්ක ඇතිවෙච්ච විවිධ රසකාරකයන්. කියන්නේ කුරුඳු, මහදුරු, සූදුරු, ආබ, උළුහල්, කරපිංචා, රම්පේ, ඉඟුරු, අරත්ත, සේර, සෙවැන්දනා, කරාබු නැටි, කරුතුමුංගු, සාදික්කා, වසාවාසී. ඉතින් අපිට මේ දේවල් පාවිච්චි කරලා හුඟක් දේවල් නිර්මාණය කරන්න පුළුවන් අපේ දේශීයත්වයට එක්ක. වහක් කනට වැඩිය මේ රටේ හැදෙන ස්වභාවයෙන් හැදෙන දේයක් අපිට කන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒකෙන් තමයි අපි පැවැත්මක් තියෙන්නේ. ඉස්සර ආදිවාසී මිනිස්සුන්ට කිසිම රසකාරකයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ අපේ රටේ තිබුණ කුළුබඩු ටිකෙන් තමයි හැමදේම රස කරන්නේ. දැන් ගෙදරක් ගත්තාම ගෙදර අබ ටික පොඟවලා ලුණු වතුරෙන් අඹරනලා ගුලියක් හදා ගන්නවා. කොරක ටික පොඟවලා ඒක වෙනම ගුලියක් හදා ගන්නවා. සීඹල ටික වතුරට දාලා දිය කරලා අරගෙන ඒකෙන් හදා ගන්නවා ගුලියක්. ඊළඟට සූදුරු, මහදුරු, කුරුදු පොතු, ලුහල්, එනම් මේ කරදුමු කරාබු නැටි ටික ගලේ අඹරලා ලුණු වතුර ටිකක් දාලා වෙනම ගුලියක් හදා ගන්නවා. ඒ වගේ ගුලි ගණනාවකින් සංයුක්ත වුණ දෙයක් තමයි මේ දේශීය ආහාර කියන්නේ. ශ්‍රී ලාංකීය රසකාරක ශ්‍රී ලාංකීය කලාවේ අද්විතීයම අවස්ථාවක් තමයි මේ පසු කරමින් යන්නේ. ලෝකේ ස්වභාවික දේවල් නිර්මාණය වුණාට ලෝකේ ස්වභාවික දේවල් උත්පාදනය කළාට අපේ ලාංකීයත්වයට එක්ක අපි ගැටෙද්දී අපේ තියෙන ස්වභාවික දේවල් ඒකෙන් ගන්න ඕන රසකාරක රසයන් ටික ඒකේ තියෙන ගුණය ගුණාත්මක භාවය මිනිසුන්ගේ නිරෝගීමත් මිනිස්සු බිහි කරන්න මේ ලෝකේ ඇති වෙන දෙයක් තමයි ඒක. ඉතින් ඒ වගේ දේවල් වලින් අපි නිර්මාණය කළා අපේදී අපි ලෝකෙට දෙන්න ඕනේ. මොකද මේක තරංගයක් තියෙන්නේ ලෝකෙත් එක්ක හැප්පෙන්න ඕන වෙලාවක්. ලෝකයේ දේවල් අපි මෙහෙ ගෙන්න ගන්න ඕන වෙලාවක්. මේ තවදි පවතින වාතාවරණයත් එක්ක. ඉතින් අපි ආඩම්බර වෙන්න ඕන අපි මේ වගේ රටක කොළපාට රටක වැස්ස තියෙන ජලය තියෙන දේශීය වතුර ටිකක් බොන්න පුළුවන්. සමහරට වතුර නැහැ. නමුත් ඒ රටේ නිර්මාණය කරන හැමදේම. නමුත් අන්න ඒ වගේ දෙයක් තමයි අපි මේ රටේ මේ වෙලාවේ ලෝකෙට පෙන්වන්න ඕනේ. අපේ දේශීය ප්‍රෞಢත්වය අපි රැක ගන්න ඕනේ. අපි ශ්‍රී ලාංකික සුපයෝධී විදිහට ලංකාවේ දෙයක් ගන්න ඕනේ අනිවාර්යයෙන්. Cloves, cinnamon, cumin, dill seeds, mustard, cardamom, cumin, amboge, fresh ginger, black pepper powder, turmeric powder, toast curry powder, chili powder, salt, tomatoes, curry leaves, fresh garlic, fresh onion, chili chutney, marinated fish, fresh coconut, fried bitter gourd with onion and dal, olive oil, lime juice and sugar. ඊළඟට අපි පෙන්වන්න ඕනේ මේ මොකද්ද අපි කරන්න කියන එක. ඊළඟට කියන්නේ මොන වගේ දේවල් විදිහට මොනවද අපි කපා ගන්න ඕන ආකාරය විදාකාරයි. නමුත් අපිට අවශ්‍ය විදිහට කපා ගන්න අපේ සැලැස්මක් තියෙන්න ඕනේ. සැලැස්ම යන කටයුතු කරන්න. මේක මේ කිචන් එකක් වුණාම අපේ මුළුතැන්ගේ අපිට ඕන ආකාරයට නිර්මාණය කරගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. අපිට අවශ්‍ය වෙන්නේ අපිට ලේසි වෙන්න ඕනේ. පහසු වෙන්න ඕනේ. මේ ආකාරයෙන් අපි මේ ස්වභාවයේ තියෙන දේවල් පාවිච්චි කරගෙන කොහොමද නිර්මාණය කරන්නේ කියන එක අපි ඉදිරිපත් කරන්න ඕනේ. අනේක තමයි අපිට ඕනේ. මේ දේ ආකාරයෙන් පෙන්වන්නේ ඒ දේ තමයි. Can you taste now salt level? Yeah. Okay, you taste it and you tell me. Enough? More? Yeah. It's okay? Everything perfect. Okay. Good? Some sugar. Oh, a little sweet. Okay. Yeah. Gotta mix. You can use hand. Okay. There's some. More
coconut. Okay. This is bitter gourd. Okay, you can serve this. Okay. Just do like a pinch, like this kind of thing. Yeah. Gold. All? Okay. Okay. Amazing. Okay. Coconut sambal. Coconut sambal. I love how this Marination and yeah, Smell you it can come up, you yeah. can start to smell it, right? The spices. now we can add the curry powder. Okay. This one. Yeah, this one. 1 scoop. 2 scoops. Okay. 1, 2. Yeah, one of turmeric. Turmeric. Okay. And one from this chili. Chili powder. I have a whole bag of this at home. Huh? I've been trying to use. Find something to and use it some in. black pepper as well. Oh. Which? Oh, is this black salt? Yeah, black pepper. Oh, black pepper. Okay. Okay, stirring. Don't burn it. It's so nice. Yeah. And a little bit salt. The salt. Too much. Huh? Yeah. Is it too hot? Burning? Okay.